අද අපි මේ කතා කරන්න යන්නේ ජර්මනියේ ෆෙඩරල් ජනාධිපති ස්ටයින්මෙයර් ශ්‍රී ලංකාවේ අලුත් ජනාධිපති අනුර කුමාර දිසානායකව බර්ලිනේදී හමුදා ගෞරව සහිතව පිළිගන්නවා කියන කාරණේ. ඔව් මේක අපිට දැනගන්න ලැබුණේ ජර්මානු ෆෙඩරල් රජයේ රිල ඡායාරූපයකින් වගේ මේකට අදාළ සටහනකින් සන්ඩ්‍රා ස්ට්‍රීන්ස් තමයි ඒක සපයලා තින්නේ. ඉතින් මේක විශේෂයි මොකද 2024 සැප්තැම්බර් වෙල පත් වුණාට පස්සේ ජනාධිපති දිසානායක ජර්මනියේ කරන පළවෙනි රාජ්‍ය සංචාරය මේක. හරියටම. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රය ඇසුරෙන් මොනවද මේ හමුවේදී මතුණු ප්‍රධාන කාරණා කියලා ටිකක් ගැඹුරින් කතා කරමු. හොඳයි. මුලින්ම කියවෙනවා ජර්මානු ජනාධිපතිවරයා දෙරට අතර තියෙන දීර්ඝකාලීන හවුල්කාරීත්වය ගැන අගය කළා කියලා. ඔව් ඒක ඇත්තටම සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රික හමුවලදී කියවෙන දෙයක් තමයි. ඒත් මේ වෙලාවේ ඒක කියවෙන එකේ විශේෂත්වයක් තියනවාද අලුත් නායකයෙක් එක්ක? අනිවාර්යයෙන්ම තියෙනවා. අලුත් රජයක් අලුත් නායකයෙක් ආවම පරණ සම්බන්ධතා ඒ විදිහටම තියෙයිද කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඉතින් මේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය ගැන කතා කරන එකෙන් ජර්මනිය කියන්නේ වගේ අපි මේ අලුත් රජයත් එක්ක අත්වඩ කරන්න ලෑස්ති සම්බන්ධතා ඉස්සරහට ගෙනියන්න කැමති කියන එක. ඒ කියන්නේ යම් ස්ථාවර බවක් ගැන සංඥාවක් දෙනවා. ඔව්. ඒක තමයි ස්ථාවරත්වය ගැන පණිවිඩයක්. ඒක වැදගත්. ඒ එක්කම මූලාශ්‍රය කියනවා අනාගතයේදී ජර්මනියයි ලංකාවයි අතර ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කරගන්නේ කොහොමද කියන එක ගැනත් කතා වෙලා තියෙනවා කියලා. ආර්ථික පැත්තට ලොකු බරක් දීලා වගේ නේද? ඕ අයියේ ඒකට එච්චර අවධානයක්. ඉතින් ඒක හරිම කාලෝචිතයිනේ. ලංකාවේ ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ජර්මනි වගේ ප්‍රධාන යුරෝපීය බලවත් එක්ක ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරගන්න එක කොච්චර වැදගත්ද? ඇත්ත. ඒ වගේම ජර්මනිය පැත්තෙනුත් දකුණු ආසියාවේ ලංකාවේ ආර්ථික අවස්ථා ගැන යාලට උනන්දුවක් තියෙන්නේ නැති. මොන වගේ ශේෂ්ත්‍ර ගැනද කතා වෙලා තියෙන්නේ කියලා විස්තර නැහැ. හැබැයි කියන වචනේම කියනවා දැනට තියෙන දේ මදි තව වැඩි දියුණු කරන්න දෙපාර්ශ්වයම කැමතියි කියලා. ඒ කියන්නේ නිකන්ම හමුවක් නෙවෙයි ඉස්සරහට මොනවා හරි කරන්න අදහසක් තියෙනවා. හරියටම. ඒකට තව හොඳම සාක්ෂියක් තමයි අර අනිත් කාරණේ. මොකද්ද? මූලාශ්‍රය කියනවා ලංකාවේ දේශීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජර්මනිය අඛණ්ඩ සහයෝගය දෙනවා කියලා ජර්මන් ජනාධිපතිවරයා ආයෙත් තහවුරු කරාලු. ප්‍රතිසංස්කරණ ගැනත් කතා වෙලා අඛණ්ඩ සහයෝගය කිව්වම ඒකෙන් මොකක්ද ඇත්තටම අදහස් වෙන්නේ? ඒක නිකන්ම කියන දෙයක් නෙවෙයි බොහෝ වෙලාවට. හෙවද? ජර්මනි වගේ රටක් ප්‍රතිසංස්කරණ වලට උදව් කරනවා කියද්දී ඒක සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන්නේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම, මානව හිමිකම්, ආර්ථික ප්‍රතිසංස්කරණය මහත් නේද? අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථාවරත්වය. මේ හැමදේම අඛණ්ඩ කියන එකකින් කියවෙන්නේ එයාලා මේක දිගටම බලන් ඉන්නව උදව් කරන්නත් ලෑස්ති කියන එක. එතකොට මේ උදව්ව අර ආර්ථික සහයෝගිතාවයකත් සම්බන්ධ වෙන්න පුළුවන්ද? බොහෝ දුරට ඉඩ තියෙනවා. සමහර වෙලාවට ආර්ථික ආධාර හරි ආයෝජන හරි දෙන්නේ යම් ප්‍රතිසංස්කරණ විනවද තියලා බලලා වෙන්න පුළුවන්. හරිම පැහැදිලි දැයි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් ටික එකතු කරලා බැලුවොත් මේ හමුවෙන් දෙරටේ පරණ හවුල්කාරීත්වය ආයෙත් අහුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අනුත් නායකත්වයත් එක්ක. ඊළඟට ආර්ථික සම්බන්ධතා තවත් ශක්තිමත් කරගන්න ලොකු උනන්දුවක් පෙන්නලා තියෙනවා. ඒකත් හරි. ඒ වගේම ලංකාවේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට ජර්මනිය සහයෝගය දිගටම ලැබෙනවා කියලාත් තහවුරු වෙලා. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් උඩට එන්නේ. හැබැයි මේ මූලාශ්‍රය මතම හිතන්න තව දෙයක් ඉතුරු වෙනවා නේද? ඒ මොකද්ද? මේ කියන ආර්ථික සහයෝගිතාවේ ශක්තිමත් කිරීමයි ප්‍රතිසංස්කරණ වලට උදව් දීමයි කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ එකක් අනිකට කොන්දේසියක් වෙයිද වගේ? ප්‍රතිසංස්කරණ යන පාරට බලපෑමක් කරයිද? ඒ වගේම ලංකාවේ වෙන ප්‍රතිසංස්කරණ ජර්මනි එක්ක ආර්ථික සම්බන්ධතා දියුණු කරගන්න කොච්චර උදව්වක් වෙයිද? ඒක නම් ඇත්ත. ඉස්සරහට බලන්න වෙන කාරණා තමයි ඒවා. ඒවා තමයි ඉදිරියේදී අවධානයෙන් ඉන්න ඕන කාරණා.